A දීලා තියෙනවා 5 x ඍණ 2 බලය, B දීලා තියෙනවා 2 1 ඍණ x බලය, 80 x ඍණ 1 බලය AB ඇසුරෙන් තමයි අහන්නේ. Aට ගියොත් A සමානයි 5 x ඍණ 2 බලය. අපිට පුළුවන් ලියා ගන්න A සමානයි 5 x යට 5 2 බලය කියලා. එහෙනම් ඔයාලට පේනවා හරස් ගුණිතය වෙනවා 25යි A සමානයි 5 x බලය. B සමානයි 2 1 ඍණ x බලය. එහෙනම් 2 1 බලය යට 2 x බලය සමානයි B. එහෙනම් 2 x කියන්නේ 2 යට B කියලා එනවා. මේ වෙද්දී අපි 5 x බලය නම් 2 x බලය වෙන වෙනම හොයාගත්තා. දැන් අපෙන් ඊළඟට අහන්නේ 80 x ඍණ 1. එහෙනම් 80 x යට 80 කියලා ලියා ගන්න පුළුවන්. 80 ලියා ගන්න පුළුවන් දෙකේ බල විදිහට 2 4 බලය 5 x බලය කියලා මේ විදිහට 5 x ඊට පස්සේ 80 ආයි ලියා ගන්න පුළුවන් 2 4 බලය වතාවක් 5 කියලා. දර්ශක නීති පාවිච්චි කරමු අපි. 2 x බලය 4ක් තිනින්ද 4යි තිත 5 x බලය යට 2 4 වතාවක් 5. නම් 2 x බලය මේ විදිහ දන්නවා 2 b යට 4යි කියලා 4යි 5x අපිට ආවා 25යි A යටින් අපිට පුළුවන් එනම් 2 4 බලය වතාවක් ලියා ගන්න 5. සුළු කරමු අපිට පේනවා 2 4 බලයට 2 4 බලය කැපිලා යනවා 5ට 5ක් කැපිලා යනවා නම් 5ක් ඉතුරු වෙනවා 5යි A යට B ගේ 4 බලයක් එන්න ඕන. පිළිතුරු තමයි නම් 5යි A යට B ගේ 4 බලය.